My deepest sympathy, doctor. මේක මුළු රටටම වෙච්ච පාඩුවක්. මම මගේ හිල් නිදාරෙන්ට ඕඩර් කරලා තියෙන්නේ. කොහොම හරි කරලා වර්ධිකාරු අත්අඩංගුවට කොට ගන්න කියලා. මේක මගේ ආණ්ඩුවටත් මහා නින්දාවක්. අපේ වටේ බ්ලැක් ක්ලවුඩ් එකක් කළු දුමක් වගේ ඉන්නවා පිරිසක්. අමුතුම මිනිස්සු කොට්ටාසයක්. ඒගොල්ලෝ මොනවාද කරන්න කියලා ඒගොල්ලෝ දන්නවද කියන්නේ මන් දන්නේ නැහැ. මෙන්න මේ රෑ මෙන්න මේ කෙනා කියලා ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ලොක්කෝ කියනවද කියලා මන් දන්නේ නැහැ. එහෙම කිව්වහම ඒගොල්ලෝ එහෙම කරන්නේ ඇයි කියලා අහනවද කියන්න මන් දන්නේ නැහැ. මේ මිනිස්සුන්ට මොනවද කරලා තියෙන්නේ? මේ මුස්සගෙන ගිහලා මරලා දාන්න කියලා ඒගොල්ලෝ ක්වෙස්චන් කරනවද? ප්‍රශ්න කරනවද කියලා කියන්න මං හරියට දන්නේ නැහැ. ඒගොල්ලෝ ඇවිල්ලා අපේ දොරවල් වලට හයියෙන් ගහනවා. දොර ඇරියම මුලින්ම මාන කරන්න ඇස්වලට. ඒ බැල්මට අපි අසරණ වෙනවා. තොල් වේලෙනවා. ඇඟ පුරාම දාඩිය දානවා. ඒ තර්ජනයට අපේ කට ගොළු වෙනවා. ඒත් මට මේ හැම දෙයක්ම තේරුනේ වෙන්න තියෙන හැම දෙයක්ම වුණාට පස්සේ මට පොඩි හැඟීමක්වත් තිබුණා නම් මේ දොරට එදා ගහන්නේ මේ වගේ පව්කාරයෝ ටිකක් කියලා. ඒගොල්ලෝ එන්නේ මගේ පුතා හොයාගෙන කියලා. I should have died at the time. මේ සේරම හුලන්න වෙන්නේ ගෑනුන්ට අම්මලාට. දරුවෙක් මැරුවාම ඒගොල්ලොත් ඒ දරුවත් එක්කම මැරෙනවා. මයි රිචඩ් මගේ රිචඩ් මගෙන් වෙන් කරලා ඉවරයි. ඒක කවදාවත් මකා ගන්න පුළුවන් පාඩුවක් දුකක් නෙමෙයි. එදා රෑ ඉඳලා බයිබල් එකේ පාඩයක් මගේ ඔළුවේ කැරකෙනවා. Oh, Absalom, my son. ලංකාවේ සෞන්දර්යාත්මක යථාර්ථවාදී නොවන වචනයක් තියෙනවා. සොඳුරු වචනයක් ප්‍රජාතන්ත්‍රවාදය. ප්‍රජාතන්ත්‍රවාදය සංහිඳියාව ලංකාවේ වචන වලට පමණක් සීමා වෙලා තියෙන සොඳුරු වචන. ප්‍රජාතන්ත්‍රවාදය ඇයි යථාර්ථයක් නොවන්නේ? මර්ධනය නිසා. ආර් ප්‍රේමදාස ජනාධිපති වෙලා ඉන්න කාල සීමාව තුළදී මර්ධනය ලංකාවේ ජාතිවාදී මුවාවෙන් ක්‍රියාත්මක වුණා. විශේෂම මාධ්‍ය මර්ධනය. මේ මාධ්‍ය මර්ධනය තුළ කොළඹ තරුණයෙක් අපිට හදගම ශූරීන්ගේ රාණි චිත්‍රපටය ඇසුරෙන් අපිට පේන්නේ තියෙනවා. ඒ තමයි රාණි ෆිල්ම් එකේ රාණි විකුදා රිච්මන්ඩ් සොයිසා. ඇත්තටම රිච්මන්ඩ් සොයිසා කෙනෙක් ජීවත් වුණා. රිච්මන්ඩ් සොයිසා කියන්නේ මාධ්‍යවේදියෙක්, තරුණයෙක්, නාට්‍යවේදියෙක්. ගල්කිස්ස පාසලට ගිහිල්ලා ඉංග්‍රීසි අධ්‍යාපනය ලබලා ඉංග්‍රීසි මාධ්‍ය ඔස්සේ IPS මාධ්‍ය සමාගමේ චෙයාමන් කමට ලංකාවේ චෙයාමන් කමට සම්බන්ධ වෙන්න ඉදි තමයි ආර් ප්‍රේමදාසගේ දේශපාලන වර්ධන ක්‍රියාවලියත් එක්ක මාධ්‍ය වර්ධනය කරන්නේ මෙයාගේ ඝාතනය සිදු වෙන්නේ. විශේෂයෙන්ම රිච්මන්ඩ් සොයිසාගේ මාලසිරුර හම්බෙනවා මොරටුව මුහුණ තීරේ තිබිලා. ලංකාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක්, තරුණ මාධ්‍යවේදියෙක්, ඒ වගේම නිවේදකවරයෙක් මාර්ටින් වික්‍රමසිංහගේ නාට්‍යවල මාර්ටින් වික්‍රමසිංහ විසින් රචිත නාට්‍ය ගොඩක රඟපාපු නළුවෙක්. ඉතින් මේ වගේ බුද්ධිමත් කර්මයක ඝාතනයක් පිළිබඳව හදගම ශූරීන් ලස්සනට රාණි චිත්‍රපටය ඇසුරින් ක්‍රියාපානවා. ශිෂ්‍ය හදගම මෙතනදී උත්සාහ කරනවා දේශපාලනික වශයෙන් හෙළිදරව් කිරීමක් කරන්න මේ එක් දේශපාලනඥයාගේ දේශපාලන කඳවුරු ප්‍රවේශනීය සම්බන්ධයෙන්. අපේ අම්මලා තාත්තලා ඔබ තමුන්නාන්සේලා හොඳටම මහන්සි වෙලා පෙලක් වෙලාවට කන කරයි
කුඹුරු කෑල්ලයි උකස් කළා අමාරුවෙන් උගන්නපු දරුවට පහුගිය අවුරුදු දෙක තුනේ සිද්ධ වුණේ මොකද්ද කියලා මම අමුතුවෙන් කියන්න ඕනේ. රැස් වෙලා ඉන්න අම්මලාගේ ඇස්වල දැන් කඳුළු නැහැ. ඒ දුක නැති නිසා නෙවෙයි. අර කියා ගන්න දෙයක් නෑ. අපි රට වටේම ගිහිල්ලා මේ වගේ අම්මලා තාත්තලා මුණ ගැහෙන. දෙවුලන දෑතෙන් අපේ අත් අල්ලගෙන කියන්නේ යන්න මහත්තයෝ ගිහිල්ලා අපේ දරුවව හොයලා දෙන්න. එහෙම කියන අම්ම දන්නවා තමන්ගේ දරුවව නන්නාඳුනන නමක් ගමක් නැති කල්ලියක් කුඩලගෙන ගිහිල්ලා කොහේ හරි අලක පා කරලා එහෙම නැත්නම් ටයර් එකක් දාලා ගිනි තියලා ජීවිතය අවසන් කරලා කියන්නේ. උගා දෙනකොට අඩුම තරමේ මරණය පවත්වන්න මිනිහවත් හම්බුනේ නැහැ. මේ වගේ කතා දහස් ගණනක් අපි මේ කන් වලට ඇහිලා තියෙනවා. මේ දෙමව්පියෝ ඉල්ලන්නේ තමන්ගේ දරුවට වන්දියක්ම නෙවෙයි. යුක්තිය ඉෂ්ට කරලා දෙන්න කියලායි. හරි මං මරණ සහතිකයක් දෙන්න කියලා. අන්දි ගැන ඊට පස්සේ අපිට බලන්න පුළුවන්. අපි ඒ ඉල්ලන යුක්තිය කවදාවත් මේ ආණ්ඩුව අපිට බන්දේසියක තියලා දෙන්නේ නැහැ. අඩුම තරමේ ඔවුන් පිළිගන්නේවත් නැහැ. ඔවුන්ගේ පාලනය යටතේ, ඔවුන්ගේ වගකීම් යටතේ මෙහෙම දෙයක් සිද්ධ වුණායි කියලා. අන්න ඒකයි අම්මේ තාත්තේ අපි දෙමව්පියෝ හැටියට සංවිධානය. ඒකේ වේදනාව වැඩියෙන්ම දැනෙන්නේ 9 මාසයක් බඩේ තියාගෙන ඉඳලා ඊට පස්සේ ලේ කිරි කරලා දුන්න අම්මටයි. අන්න ඒකයි අපි තීරණය කරුවේ මව්වරුන්ගේ පෙරමුණක් හැටියට අපි සංවිධානය වෙන්න ඕනේ කියන එක අපේ හඳුන. අපිට මේකට විවිධ ඇයෝ අපි සන්තෝෂ වෙනවා අපි අතර ඉන්න ඉතාමත් බුද්ධිමත් උගත් කාන්තාවක් වන වෛද්‍ය මනෝරාණි මහත්මිය සමග It's only nervous. Don't worry. You're going to be fine. Hey, now they're going to karate make hariya. Okay, come. Oliver, come. ඉන් මම්මගේ වචන ස්වල්පය හමාර කරලා අපේ මව් පෙරමුණේ වෛද්‍යාචාර්යනී මනෝරාණි තරමනුත් මහත්මියට ආරාධනා කරනවා මේ සභාව ආමන්ත්‍රණය. රැස්ව සිටින සභාවේ සියලු දෙනාගේම අවසරයි. මුලින්ම මං කියන්න ඕනේ මට මේ වගේ වැඩ කරලා පුරුද්දක් නැහැ. මේ වගේ සභාවල කතා කරලා පුරුද්දක් නැහැ. මගේ සිංහල 100%ක්ම හොඳ නැහැ. ඒ ගැන මම මුලින්ම සමාව ඉල්ලනවා. මට මේ සභාවේ කතා කරන්න පොඩි අමාරුකම් තිබුණාට මට ලොකු ඕනකමක් තියෙනවා. අමාරුවෙන් හරි මේ කතාව කරන්න එකයි. මගේ එකම පුතාට වෙච්ච දේ ආයෙත් කියන්න ඕනේ නැහැ. ඒ මහා නරක සිද්ධිය මුළු රටම වගේ දන්නවා. මේ රටවලින් එහා රටවලත් දන්නවා. ඒත් ඒ සිද්ධියේ වේදනාව දන්නේ බොහොම ටික දෙනෙක් විතරයි. ඒ අපේ යාළුවෝ 2-3 දෙනෙක් විතරයි. මම ඒ නිසා පහුගිය මාස කීපේ හිටියේ හරිම දුකින්. ඒ විතරක් නෙමෙයි මම ගොඩාක් සයිකොලොජිකලි වැටිලා හිටියේ. මානසිකව ඇද වැටිලා හිටියේ. මම පොඩි කාලයක් රටින් පිට වෙලා හිටියා. මටත් තර්ජනය කළා කටවහ ගන්න කියලා දැන්නවා. මං හිතුවා මාව මැරුවත් කමක් නැහැ. මං ආපහු ලංකාවට එනවා කියලා. මට හිටපු එකම රිජට් මගෙන් උදුරවා ගත්තට පස්සේ මට නැති වෙන්න දෙයක් නැහැ කියලා මං හිතුවා. මට මේ රැස්වීම ඉන්නකොට
එක දෙයක් පේන ගත්තා. ඒක තමයි මං වගේම ලොකු වේදනාවකින් ඉන්න මං වගේම අම්මලාගේ කඳුළු පිරුණු ඇස් මට පේන්න ගත්තා. මං දන්නවා මෙතන ඉන්න අම්මලා හැමදාම අඬනවා කියලා. ඒක අපිට නවත්ත ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපිට නවත්ත ගන්න පුළුවන් හැඟීමක් නෙමෙයි. ඒත් මට හිතෙනවා අපි අඬන විතරක් මදි කියලා. අපේ දරුවෝ නැති උනේ ඇක්සිඩන්ට් වලින් නෙමෙයි. ඒගොල්ලෝ ඉබේ මැරුන්නේ නැහැ ලෙඩ වලින්. ඒගොල්ලන්ව අපේ දරුවන්ව කවුරු හරි හිතලා මතලා තමයි මැරෙන්නේ. ඒගොල්ලෝ මේ රට ගෙනියන විදිහට අපේ දරුවෝ තමයි විරුද්ධ වුණේ. ඒක ඒගොල්ලන්ට ලොකු තර්ජනයක් වුණා. ඒ නිසා තමයි ඒගොල්ලෝ අපේ දරුවන් අතුරුදහන් කෙරුවේ, අපේ දරුවන්ව මැරුවේ. මොන තත්ත්වයේ යටිතේ වුණත් අපේ දරුවන්ව මේ විදිහට මරලා දාලා තියෙන එක ගැන අපිට තවදුරටත් අඬ ඉන්න බෑ. අපේ දරුවන්ගේ මරණ අසාධාරණ නීති විරෝධී මරණ. මහින්ද රාජපක්ෂ අපි දන්නවා යුද්ධ දින නායකයා. හැබැයි මහින්ද රාජපක්ෂ ආර් ප්‍රේමදාසගේ යුද පිටියේදී මෞසිනිහස අරගෙන එනවා දේශපාලන වේදිකාවට. ඇත්තටම මහින්ද හරි උපක්‍රමශීලී විදිහට මිනිස්සුන්ගේ හැඟීම් දේශපාලනික වේදිකාවේ අලෙවි කරනවා. ඒක මාකටිං එකේ 100%ක් මහින්ද රාජපක්ෂ සාර්ථක වුණා පෞද්ගලික කාල සීමාව තුලදී. ඒ වගේම මංගල සමරවීර, රනිල් වික්‍රමසිංහ මේ SWRD බණ්ඩාරනායකලාගේ ඉංග්‍රීසි සංස්කෘතිය අරගෙන එනවා ලංකාවේ දේශපාලනික ෆෝමැට් එක ඇතුළට. ඒ පිළිබඳවත් හදගම ශීලී සාර්ථක විදිහට කතා බහ කරනවා මේ සිනමා කෘතිය ඇසුරේ. රාණි චිත්‍රපටය ගත්තහම නිකම් චරිත කතාවක් නෙමෙයි. ලංකාවේ මාධ්‍ය මර්ධනය සම්බන්ධයෙන් එළිදරව් කිරීමක්. ඒ වගේම මෑතකාලීව අපි දන්නවා මහින්ද රාජපක්ෂ යුද්ධ කරද්දී ඒ යුද අවශ්‍යතා සඳහා කියලා සමහර මාධ්‍යවේදීන්ගේ ඝාතන සිදු වෙලා තියෙනවා. විශේෂයෙන්ම ලසන්ත වික්‍රමතුංග. මේ වගේ ඝාතන පිළිබඳව නිරන්තරයෙන් අවුරුද්දක් පාසා පොතපත රචනා වෙනවා. සනත් බාලසූරිය කියලා මෑත කාලේ ලසන්ත වික්‍රමතුංග වෙනුවෙන් පොතක් රචනා කරා. ලසන්ත වික්‍රමතුංගගේ බිරිඳක් පොතක් රචනා කරා. පොත් රචනා කරාට මදි, සිනමා කෘති රචනා කරාට මදි, දේශපාලන වේදිකාවේ මෙයාලගේ නම් අරගෙන එන නැතිවරණ තුල සාකච්ඡා කරාට මදි. විශේෂයෙන්ම සිදු යුත්තේ නීතිගරුක සාධාරණයක්. ඒ තමයි වර්ධකරුවන්ට දඬුවම් දීම. නැත්නම් රාණි ෆිල්ම් එක වගේම තව අවුරුදු කිහිපයකින් හදගම ශූරීන්ටම සිදු වේවි ලසන්ත වික්‍රමතුංගගේ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න. ඉතින් මර්ධනය විවිධාකාර ස්වරූප වලින් එනවා. සමහර වෙලාවල් වලදී අපි දැකලා තියෙනවා ප්‍රධාන අධිකරණ තීන්දුව පවා මර්ධනයට සාක්ෂි දරලා තියෙනවා. එහෙනම් ඔබ සැමට ජය වේවා. අවිචාර සමයක් විය. පෙරනූ විරු බීම සමයක් විය. මිනිස්කම කුරිරු ලෙස මර්ධනය කළ යුගයක් විය. රාණි ෆිල්ම් එක වගේම තව අවුරුදු කිහිපයකින් හදගම ශූරීන්ටම සිදු වේවි ලසන්ත වික්‍රමතුංගගේ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න. හැබැයි ඉතින් පාත්තිරිප්පේ නම් දිවුරුම් දෙන්න දෙන එකක් නෑ. කොච්චර වැඩි ඡන්ද ගානකින් දිනුවා. ඒ කඩුකුලේ සුදු මැඩම් ගෑණියෙක්. දරුවෙක් නැති වෙච්ච අම්මා කෙනෙකුගේ, ස්වාමියෙක් නැති වෙච්ච බිරිඳකගේ හදවතේ බර දරන්න තරම්
පත්තිරිප්පු හයනේ කරෝ